කොහොමද යාළුවනේ ඔයාගේ Gmail එකකින් කාට හරි ඊමේල් එකක් යවුවාම එයාට පේන නම තාමත් පරණ ඔයා පොඩි කාලේ දාපු අමුතු නමක්ද නැත්නම් ඔයාගේ ඇත්ත නම සම්පූර්ණයෙන්ම Google එකේ වෙනස් කරන්න ඕන වෙලාද ඉන්නේ බය වෙන්න එපා අද වීඩියෝ එකෙන් මම කියලා දෙනවා 2025 අලුත් අප්ඩේට් වලට අනුව මේ වැඩේ හරියටම කරන විදිය මේකට ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා ඒ දෙකම මම අද පැහැදිලිව කියලා දෙන්නම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න හරි පළවෙනි ක්‍රමය මේක ගොඩක් අයට ඕන වෙන දෙයක් මේකෙන් වෙන්නේ අපි කාට හරි මේල් එකක් යවුවාම එයාලගේ ඉන්බොක්ස් එකේ අපේ නම පෙන්නන විදිය වෙනස් වෙන එක විතරයි මේක කරන්න කම්පියුටර් එකක් පාවිච්චි කරන එක තමා ලේසිම සහ හොඳම විදිහ අපි බලමු කොහොමද ඒක කරන්න කියලා මුලින්ම ඔයාගේ PC එකෙන් Gmail එකට ලොග් වෙන්න. දැන් දකුණු පැත්තේ උඩම තියෙන මේ Gear icon එක නැත්නම් setting button එක ක්ලික් කරන්න. එතනින් එන menu එකේ See all settings කියන එක තෝරගන්න. දැන් මේ උඩ තියෙන tabs අතරින් account and import කියන tab එකට යන්න. පොඩ්ඩක් පහළට එනකොට ඔයාට පෙනේ send mail as කියලා කොටසක් තියෙනවා. මෙතන තමයි ඔයාගේ දැනට පෙන්වන නම තියෙන්නේ. ඒකේ ඉස්සරහින් තියෙන edit info කියන link එක ක්ලික් කරන්න. දැන් පොඩි window එකක් open වෙයි. මෙන්න මෙතන ඔයාට අලුතෙන් පෙන්වන්න ඕන නම type කරන්න. උදාහරණයක් විදිහට මම කසුන් පෙරේරා කියලා ගහනවා. අන්තිමට අනිවාර්යෙන්ම පහළ තියෙන save change කියන button එක ක්ලික් කරන්න. හරි. දැන් ඔයා කාට හරි mail එකක් යවුවා යන්නේ ඔයා දැන් ඇතුළත් කරපු අලුත් නමින්. දැන් දෙවෙනි ක්‍රමය ඔයාට ඕන නම් Gmail විතරක් නෙමෙයි YouTube, Google Photos, Maps මේ හැම Google service එකකම පේන ඔයාගේ ප්‍රධාන නම වෙනස් කරන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. මේක ෆෝන් එකෙන්ම ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ Gmail app එක open කරගන්න. දකුණු පැත්තේ උඩ තියෙන ඔයාගේ profile picture එක උඩ tap කරන්න. මෙතනින් manage your Google account කියන button එක ඔබන්න. දැන් මේ වගේ තැනකට එයි. මෙතන උඩ තියෙන personal info කියන tab එක තෝරගන්න. පහළට යනකොට ඔයාට පෙනේ name කියලා තැනක් තියෙනවා. ඒක උඩ tap කරන්න. දැන් මෙතන තියෙන පැන්සල් ලකුණ ඔබලා ඔයාට කැමති විදිහට first name සහ last name වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කරලා ඉවර වෙලා පහළ තියෙන save button එක ඔබන්න. එච්චරයි කරන්න තියෙන්නේ. හැබැයි යාළුවනේ මේ දේ හොඳට මතක තියාගන්න. අපි මේ ක්‍රම දෙකෙන්ම වෙනස් කළේ අපේ නම විතරයි. ඔයාගේ Gmail ලිපිනේ ඒ කියන්නේ gmail.com වලට කලින් තියෙන කොටස කවදාවත් වෙනස් කරන්න බෑ. Google එකෙන් ඒකට තාම ඉඩ දෙන්නේ නැහැ. ඔයාට සම්පූර්ණයෙන්ම අලුත් ලිපිනයක්ම ඕන නම් අලුත් Gmail account එකක් හදන්නම වෙනවා. හරි. මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාගේ Gmail නම සාර්ථකව වෙනස් කරගන්න ඇති කියලා. මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන්ම පහලින් like එකක් දාගෙන යන්න. තවත් මේ වගේ වැදගත් ටෙක් වීඩියෝස් සිංහලෙන්ම බලන්න අපේ channel එක තාම subscribe කරලා නැත්නම් ඔයා subscribe කරන්න. ඔයාලට එන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.